මේ දේ අපිට මාසෙකට සැරයක්වත් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. මේ ගහටකොළට පරිසරයට ආදරය කරන ඔයාට අද විශේෂ දවසක්. මොකද අද තමයි ලෝක පරිසර දිනය. ඉතින් අද දවසේ බොහෝ ආයතන මේ මහ පොළොවට අලුතෙන් පැලයක් සිටවන වැඩසටහන් ක්‍රියාත්මක කරා. ඉතින් අස්සෙන් අපි කල්පනා කරා ඊට වඩා වෙනස් දෙයක් කරන්න. ඒ තමයි මතු පරපුරේ අනාගතය වෙනුවෙන් එක් මාසයකට එක් පැලයක් මහ පොළොවට යන තේමාව ක්‍රියාත්මක කරන්න. ඉතින් මෙතෙන්දී අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ හැම මාසයකටම සැරයක් අවුරුද්දකට වඩා වැඩි ආයු කාලයක් තියෙන පැලයක් මේ මහ පොළොවට එකතු කරලා ඒකේ වීඩියෝ එක ඔයා වෙත ගේනවා. ඉතින් ඔබට කරන්න තියෙන්නේ මේ මාසයට අදාළව ඔබ හිටවපු පැලය වීඩියෝ එකට පහලින් කමෙන්ට් කරන්න. ඉතින් මම හිතනවා මේ වැඩසටහන් සාර්ථක කරගන්න ඔබ හැමෝගෙම දායකත්වයේ සහයෝගය ලැබේවි කියලා. මොකද එහෙම වුණොත් අපිට පුළුවන් වේවි තව දශක දෙක තුනක් ගියාට පස්සේ හරි මේ ස්වාභාවික විපත් සිදුවීමේ ප්‍රවණතාවය අඩු කරගන්න. ඉතින් අපි මේ වැඩසටහන අදම පටන් ගමු. ඉතින් අපි මේ වැඩසටහන ආරම්භ කරන්න මුලින්ම තෝරගත්තේ කොස් පැලයක් හිටවන්න. මොකද කොස් ගහක් හරියට හදාගත්තොත් ගමකට කන්න දෙන්න කොස් හැදෙනවා කියලා කතාවක් තියෙනවනේ. ඉතින් ආහාර අර්බුදයක් ආවට පස්සේ ඒකට විවිධ ක්‍රියාමාර්ග ගන්න උත්සාහ කරනවට වඩා අපි කල්ැතිව සූදානම් වෙන්න පුළුවන් නම් අපිට අනාගතයේ ඇතිවිය හැකි ඕනම අර්බුදයකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඔයාටත් හිතෙනවා නම් මේ වැඩසටහන හොඳයි කියලා තවත් කෙනෙකුටත් දැනගන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔයත් මේ පරිසර දිනේ හිටවපු පැලේ කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.